කරන්න හිතෙන්නේ තමන්ගේ ටාගට් එක තමන්ට අමතක වෙද්දී. එනවා ඇයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ? මම මොකද්ද කරන්නේ? ඔයා කවුද? කියන ටික ඔයාලට අමතක වෙනවනේ ටිකක් වෙලා ඉද්දි. ඇයි ඔයා මේ උදේ ගෙදරින් නැගිටලා ආවේ? ඇයි ඔයා මේ ෂයි එක පටන් ගත්තේ? ඇයි ඔයා ඒ ලෙවල් ගන්න පටන් ගත්තේ? ඇයි ඔයා ඒ ලෙවල් කරන්නේ? කියන එක හැම වෙලාවෙම ඔළුවේ තියනවා නම් සාමාන්‍යයෙන් ට්‍රැක් පයින්නේ නැහැ. මිනිස්සෙට තියනවා නම් හෙන අර අවුරුදු ගානක ප්ලෑන් කරපු අනාගතයක් මං අනිවාර්යෙන් මේ විදිහට කරනවා කියලා. ඔය මං අහලා තියෙනවා ඔය ධම්මික පෙරේ කතාවක තියෙනවා. මං අර ගන්න පුළුවන් මිනිසුන්ගේ හැම වෙලාවෙම හොඳ දේවල් ගන්නවා. හතුරන්ගෙන් උනත් ගන්නවා ඈ. හරි. හොඳ දේවල් තියෙනවා නම් ගන්නවා. එතකොට මේ දැන් එයා කියනවා එයාට අවුරුදු 20ද 21ද කොහෙද එයා හැදුවලු දැන් එයාගේ ගෙදරට සල්ලි තිබිච්ච මිනිස්සෙක් ටිකක් දැන් එයාගේ කතාව කිව්වහම ගොඩාක් මිනිස්සු කියනවා මේක නම් කරපු දෙයක් නෑ මුගේ ගෙදරට සල්ලි තිබිච්ච කෙන්නේ කියලා. දැන් එලොන් මස්ක්ලත් එහෙම කියන්නේ. උඩ ගෙදරට සල්ලි තිබුණානේ. ගෙදරට සල්ලි තිබිච්ච ඉඳ තමයි ගොඩ ගියේ කියලා. ඒගොල්ලන්ගේ ගෙවල් වලට තිබිච්ච සල්ලි දැන් තියෙන සල්ලි ගත්තාම දහස් ගුණයකට වඩා වැඩි. ඒ කියන්නේ ගෙදර සල්ලි වලින් මේ ආව නෙමෙයි. ගෙදර සල්ලි වලින් බලපෑමක් තියෙන්න ඇති. නමුත් අර ඒකෙම හින්දා මේ ආව නෙමෙයි. එතකොට මේ මනුස්සයා එක දවසක් කියනවා මේ එයා අවුරුදු 20ද 21 දී ගොඩලා හැදුවලු අවුරුදු 20ක ප්ලෑන් එකක් ජීවිතේට. අවුරුදු 20ක් අවසානයේදී සම්පූර්ණ ප්ලෑන් එක. ඒ කියන්නේ ෆුල් ව්‍යාපාරික පෞද්ගලික සියලු දේවල් ඇතුළත් කරලා. සියලු දේවල් ඇතුළත් කළා කියන්නේ දැන් පෞද්ගලික ගත්තොත් බඳින වයස. ඔයාලා ඒක නම් කොහොමද හදගෙන ඉන්නවනේ. බඳින වයස, ළමයි හම්බෙන වයස ඔක්කොම ප්ලෑන් කරනවා. ඊට පස්සේ ව්‍යාපාරික වශයෙන් එයා ප්ලෑන් කරනවලු ෆීල්ඩ් ලංකාවේ ව්‍යාපාර ශේෂ්ත්‍ර 12ක් මට ඉලක්කම් නම් පොඩ්ඩක් ෂුවර් නෑ 15ක්ද කොහෙද එයාගේ යටතර. ඒ කියන්නේ එයා යටතර ගන්නවා කියලා අවුරුදු 20ක් ඇතුළත. කියන්නේ එයා තමයි ඒකේ ලීඩින් එක්කෙනා වෙන්නේ කියලා. එහෙම ප්ලෑන් එකක් හදනවා අවුරුදු 20කට කලින්. ඒ කියන්නේ තමන් ළඟ එහෙම ලොකු දෙයක් නැතුව තමන් සාමාන්‍යයෙන් නෝමල් ඔයාලා මේ ඉන්න ලෙවල් එකේ ඉඳිද්දී ආ එහෙම හිතනවා. හිතලා ප්ලෑන් එකක් හදනවලු අවුරුදු 20කින් මේ ශේෂ්ත්‍ර ටික අල්ලනවා කියලා. එතකොට එයා ඒ අවුරුදු 20 ඉවර වෙද්දී එයා සාමාන්‍යයෙන් එයා ප්ලෑන් කරපු ඒවෙන් 15න් 12ක්ද කොහෙද කම්ප්ලීට් කරලා තිබ්බා. එයා පසු කාලීනව තීරණය කරලා තිබුණාලු එයා කියන ඒවා දැන් এডুকেෂන්, හෙල්ත් සහ ටෙලිකමියුනිකේෂන් කියන එකට හෙල්ත් සහ මීඩියා ටෙලිකමියුනිකේෂන් කියන ෆීල්ඩ් වලට අත තියන්නේ නැහැ. එම් කියනවා. ඒ කියන්නේ පස්සේ එයා ඒක අයින් කරගත්තලු. එහෙම අදහසක් තිබිලා ඒවට මොකක් හරි හේතුවක් නිසා ඊට පස්සේ මේ එයා කම්ප්ලීට් කරගන්න මේ විදිහට. දැන් අපි ඔහේ ගිහින් හරියන්නේ නැහැ මේ යන ගමන. හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ ඔයාට තව අවුරුදු කියන. ඔයාට අවුරුදු 20ක විතර ප්ලෑන් එකක් හදාගන්න. ඔයා මහන්සි වෙලා වැඩ කරන්න කැමති මිනිස්සෙක් නම් එහෙමයි. නැත්නම් සමහර ළමයි ඉන්නවා එයාගේ ජීවිතේ ප්ලෑන් එක වෙන්නේ හොඳ නිදහසේ ජීවත් වෙන එක. ඒ කියන්නේ හොඳට සල්ලි තියෙනවා රටවල් වල ට්‍රැවල් කරලා හොඳට අර සැපේ ජීවත් වෙන එක. ඒ තත්ත්වෙට ඕන නම් එහෙමයි. දැන් සැපේ ජීවත් වෙන වයසට අවුරුදු 65න් විතර ළඟා වෙලා වැඩක් නැහැ නේ. එතන කඳු නගින්න ගිහිල්ලා මේ වගේ කෙනෙක් 65න් විතර කඳු නගින්න යන්න බෑනේ. ස්කයි ඩයිවිං කරන්න ඒව කරන්න බෑනේ 65න් විතර. දෙකට කඩලා යනවා. ඒ නිසා ඒ Tamanට තියෙනනේ ඕනේ මිනිස්සෙක්ට කරන්න ඕනේ දේවල් ටික. ඒක හරියට ප්ලෑන් කරන්න. ප්ලෑන් කරලා ඒ තද ප්ලෑන් එකක ඉන්න. ඒතර ඔයා මේ අවුරුද්ද වෙනකොට දැන් හිතන්න ඔයාට හිතන්න පුළුවන් මෙහෙම. 2025 වර්ෂයේ අවසාන වෙනටදී ඔයාගේ මේ අධ්‍යාපනික ජීවිතේ, පාසල් අධ්‍යාපනික ජීවිතේ ඉවර වෙන්න ඕන. ආයි බෑ. ඔච්චර තමයි. ඒ නිසා මේක ඉවර කරන්න ඕනේ මේ අවුරුද්ද ඇතුළත. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඔයාලට තියෙන අනිවාර්යයෙන්ම කැම්පස් උසස් අධ්‍යාපනයේ ජීවිතය. උසස් අධ්‍යාපනික ජීවිතය කියනක ඔයා ප්ලෑන් කරනවා ඔයාලට ගැළපෙන විදියට. ඒ කියන්නේ ඒක ඇතුලේ තව දේවල් කරනවා. දැන් සමහර ළමයි ඉන්නවා කැම්පස් ගිහලා කැම්පස් එක ඇතුලේකට සම්බන්ධ තව කෝසස් කැම්පස් එක ඇතුලේම කරන ගමන් එක ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙන ගමන් ඒක ඇතුලේ බහැලා වැඩ කරනවා. ඒතර එයාගේ ප්ලෑන් එක වෙන්නේ තව අවුරුදු 5ක් යද්දි සමහරට ස්කෝලර්ෂිප් එකක් අරගෙන අවුරුදු 4ක් යද්දි ස්කෝලරයක් අරගෙන ස්වීඩන්, ස්විට්සර්ලන්ඩ් වගේ රටකට ගිහිල්ලා රිසර්ච් පැත්තෙන් ඉස්සරහට යන්නේ. සමහර කෙනෙක් ඉන්නවා එයාගේ ඒක නෙමෙයි. එයා කැම්පස් ගිහපු ගමන් වෙන අමතර දෙයක් පටන් ගන්න එක. සමහරට බිස්නස් එකක් නැත්නම් තමන් මොකක් හරි අදහසක් ඉදිරියට ගෙනියන එක, ඇප් එකක් මොකක් හරි දෙයක්. ඒ තමන්ගේ දැක්මත් එක්ක තමයි තමන් යන්නේ කොහෙද කියලා තීරණය වෙන්නේ. අර දැක්මක් නැතුව ඉන්නකොට තමයි නිකන් මෙලොවර හන්නද ජීවිතයක් වගේ හැමදාම හිතෙන්න ගන්න. ওই ප්‍රශ්න දැනෙන්නේ, මිනිස්සු කරන කියන දේවල් දැනෙන්නේ දැක්මක් නැතුව ඉන්නකොට. අවුරුදු 10ක 20ක හොඳ ප්ලෑන් එකක් තියෙනවා නම් මම තව අවුරුදු 20කින් මෙතන ඉන්න ඕනේ. සහ ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්දට ගෝල් හදා ගන්න ඕනේ.
මේ අවුරුදු ඉවරෙදි මේ ටික මේ අවුරුදු ඉවරෙදි මේ ටික මේ අවුරුදු ඉවරෙදි මේ ටික මේ අවුරුදු ඉවරෙදි කැම්පසෙන් අවුට් වෙනවා මේ අවුරුදු ඉවරෙදි මොකක් හරි තමයි මට කියන්න බෑනේ එක එක්කෙනාට එක එක පාරවල්නේ තියෙන්නේ. එහෙම හදාගත්තොත් එහෙම සෑහෙන්න කන්ට්‍රෝල් ඈ. ඔයාට ඔයා කන්ට්‍රෝල් සෑහෙන්න ඔයාට ඔයා කන්ට්‍රෝල්. ඉස්සු කෙරෙන අඩුයි. අර අවසන් ටාගට් එකක් තියාගෙන දුවන්නේ කොහෙද කියලා දන්නේ නැතුව එහෙම දුවන්න එපා. දුවන්න ඕන තැන දන්නවනම් අපි හරියට දුවන්නේ. අපි කොහෙන්ද ඉවර කරන්න ඕනේ කොහෙන්ද මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැත්නම් අපිට මේක කරන්න බෑ. ඒ නිසා ඉවර කරන්න මොකද්ද ඔයාගේ ජීවිතේ මම වෙන්න ඕනේ දේ. ඔයාට අවුරුදු 30 වෙද්දි මොකද්ද වෙන්න ඕනේ? ඔයාට අවුරුදු 40 වෙද්දි ඔයාට මොකද්ද වෙන්න ඕනේ? අවුරුදු 25 වෙද්දි මොකද්ද වෙන්න ඕනේ කියලා. එහෙම ටාගට් කරගන්න. ඒතර මාර විදිහට මේක වෙනවා. එහෙම නැති වුනහම තමයි මැද්දෙන් ට්‍රැක් පයින්ද හිතෙන්නේ. පන්ති කට් වෙනවා, වැඩ කට් වෙනවා, එන ඇවිල්ලා කතා කර කර ඉන්නවා. අර දන්නේ නැහැනේ තමයි මොකද්ද කරන්නේ, ඇයි මේ ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිත් එක මම කිව්වත් වගේ කලිනුත් කියලා තියෙනවා. මේ හැමදැනම කියනවා අපේ මේ ජීවිතේ හරි කෙටි කියලා. පට්ට බොරුවන්නේ. අපේ ජීවිතේ පට්ට දිගයි. හිතන්නකෝ දැන් 75ක් විතර ජීවත් වෙනවා කියලා හිතන්නකෝ ඔයා. තාම ගියද 20යි. තව 3 ගුණයක් හිටහංකෝ වගේ. එහෙනම් දැන් මේ ටිකේම වෙච්ච ප්‍රශ්න ටික ඇති වගේනේ. තව 3 ගුණයක් ඉන්න බෑ. ඒ ඔය ටික හොඳට ඉන්න බෑ අපි. දැන් හිටියා වගේ 3 ගුණයකටත් වඩා ප්‍රමාණයක් ඉතින් හොඳට ඉන්න බෑ අපි. ඒ නිසා මේ ප්ලෑන් කරන්න ජීවිතේ. ජීවිතේ කෙටි නෑ. ජීවිතේ මාර දිගයි. හිටියටත් වඩා ඉන්න තියෙනවා ගොඩක්. ඒ නිසා